පිරිමි ළමයි කතාව කියලා කියන්නේ මේ දවස්වල හැමෝම ගොඩක් ආසාවෙන් බලන කතාවක්. ඉතින් යාළුවනේ ඔන්න පිරිමි ළමයි කතාවේ තිවංක රබර් කෑල්ල මැදෙන් යනකොට එයා දකිනවා පුංචි හාමු රබර් කෑල්ල අයිනේ වැටිලා ඉන්නවා. ඉතින් මේ වෙලාවේ තිවංකට ඕනේ කරලා තියෙන්නේ කොහොම හරි පුංචි හාමුව නැති කරන්න. මොකද පුංචි හාමු හොඳින් හිටියොත් දිල්හාරව එයාට නැති වෙනවා කියලා තිවංක හොඳටම දන්නවා. ඉතින් යාළුවනේ ඔන්න තිවංක පුංචි හාමුව රබර් කැලේ අස්සට අරගෙන ගිහිල්ලා එයාට සිහිය එනවද කියලා බලනවා. ඒ වගේම මෙතනදී පුංචි හාමුව කොහෙට හරි උස්සගෙන යන්න හදනකොට දිල්හාර එනවත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ තිවංක කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් වගේ හැසිරෙනවත් ඔයාලට අද කොටසෙදි බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි දිල්හාරට පේන්න පුංචි හාමුට උදව් කරලා තිවංක දිල්හාරගෙන් ලකුණක් දාගන්නවද කියලා අද ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් එහෙම හිතනවද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේමයි පුංචි හාමුයි දිල්හාරයි එකතු වෙනවට ඔයා කැමතිද? එහෙමත් නැත්නම් සිනුරි පුංචි හාමුයි එකතු වෙනවටද ඔයා කැමති? ඒ ගැනත් ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ වගේ අලුත්ම තොරතුරු කාටත් කලින් දැනගන්න අපේ channel එක subscribe කරලා නැති යාළුවෙක් නම් channel එක subscribe කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.